කෝ අම්මේ කෑම? ඔයාට බැරිද කෑම ටිකවත් වෙලාවට හදන්න? ඉන්න පුතේ. මං ඉක්මනට හදලා දෙන්නම්. පුතා කේන්තියෙන් රූම් එකට ගියා. රෑවෙද්දි කුස්සියට ගිය පුතා දැක්කේ අම්මා පුටුවකට ඇලවෙලා නිදාගෙන ඉන්නවා. මේසෙ උඩ බත් පිගානක් තිබුණා. ඒක ඇයට බෙදාගත්ත කෑම එක. ඇය ඒක අල්ලලවත් තිබුණේ නැහැ. එතකොට ඔහුට තේරුණා අම්මා කෑම හදලා නෑ නෙවෙයි. ඇය කන්නවත් බැරි තරමට අසනීප වෙලා ඉන්නේ. ඇය ඒක කාටවත් පෙන්නුවේ නෑ. අපි කේන්තියෙන් කතා කරන වෙලාවට අපි දකින්නේ අපිට පේන දේ විතරයි. එහෙම වුණේ ඇයි කියන හේතුව නෙවෙයි. කෑම නැහැ කියන එකට පස්සේ ඇය කෑවද කියලා අපි හිතන්නේ නැහැ. මේක කරලා නැහැ කියලා අපි කියන වෙලාවට ඇයට ඒක කරන්න පුළුවන් වුණාද කියලා අපි අහන්නේ නැහැ. ගෙදර ඉන්න අය විශේෂයෙන්ම අම්මා ඔවුන්ගේ අමාරුකම් හංගන්නේ පවුලේ අයගේ සතුට Taman නිසා නැති වෙයි කියලා. ඔවුන් කෑවද? ඔවුන්ට අමාරුද? ඔවුන්ට හිතේ බරක් තියනවද? ඒවා අපි කවදාවත් ඇහුවේ නැහැ. ඒත් ඔවුන් නැති දවසක් ආවම අපිට තේරෙන්නේ අපිට අහන්න තිබුණ ප්‍රශ්න, අපිට කියන්න තිබුණ වචන ආයෙත් කවදාවත් කියන්න බැරි වෙනවා කියලා.